කොහොමද ඉතින් මගේ යාළුවනේ ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඔයාලට දකිද්දිම මේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ නැති නේද යාළුවනේ. මේ තමා වික්ටෝරියා ජලාශය. අපි අද මෙතෙන්ද එන්නම කියලා හිතාගෙන ආපු ගමනක් නෙවෙයි යාළුවනේ මේ. අපේ අයියාගේ වෙන වැඩකට අපි ආපු ගමන් මේ තැන දැකලා තමයි අපිට එන්න හිතුනේ. ඉතින් අපේ වීඩියෝ එක ඔක්කොම බලන්නකෝ. අපේ ගමන ගැන ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ අයියාගේ කැම්ප් එකේ වැඩකට දිගන මාබේරි තැන්න කැම්ප් එකට යන ගමන් මාවයි පුතාවයිත් එක්කන් ආවා. ඉතින් මේ යන ගමන් මේ කැම්ප් එකට යන පාරත් හරිම ලස්සනයි යාළුවනේ. බලන්නකෝ දෙපැත්ත. ඔන්න අපි දැන් කැම්ප් එක ළඟට ආවා. අයියා ගිහින් ඇතුළට ගිහින් වැඩේ කරගන්නකම් මායි පුතා එළියට වෙලා හිටියේ. එතකොට තමා අපි දෙන්න මේ තැන දැක්කේ. මේ තමා වික්ටෝරියා ජලාශය. අර ඈතින් පේන්නේ ඩෑම් එක. ඉතින් අපිට එතෙන්ට යන්න හිතුණා. මෙතන ඉඳන් ළඟයි වගේ පෙනුනට එතනින් යන්න බෑ. තෙල්දිණිය වටේ පාරෙන් තමයි යන්න ඕනේ. අපිට කිලෝමීටර් 25ක් වගේ පෙන්නවුවා. ඉතින් අපි ආස හින්දා ගියා යාළුවනේ. හරිම ලස්සනයි පාර දෙපැත්ත. මම නම් මීට කලින් ඇවිල්ලාම නෑ. අපේ අයියා නම් එකපාරක් ගිහින් තියනවා කියලා කිව්වා. මේ වික්ටෝරියා ඩෑම් එකට ඇතුල් වෙන තැන ගේට් එක. මෙතන අපේ වාහනේ අංකෙම ලියලා අස්සම් කරලා තමයි යන්න ඕන ඇතුළට. ඩෑම් එක ළඟටම යන්න බෑ යාළුවනේ. නැරුඹුම් මැදුරියක් තියෙනවා. එතන තමයි යන්න පුළුවන්. ඩෑම් එක ළඟටම යනවා නම් අවසරලත් වාහන වලට තමයි යන්න පුළුවන්. රිලා යාළුවෝ ඉන්නවා. ඉතින් කොතන ගියත් පේනවද? ඔන්න අපි උඩට ආවා. බලන්නකො චිත්‍රයක් වගේ නේද එතන. හරිම ලස්සනයි. බලාකුළුත් එක්ක. ඉතින් යාළුවනේ නිල්ම නිල් පාටයි වතුර. හරිම ලස්සනයි. මෙතන වැඩි වතුර පිට කරන්න දොරටු 6ක් තියෙනවා. ඉතින් මේ වික්ටෝරියා ජලාශය ගැන ලොකු ඉතිහාස කතා පුවතක් තියෙනවා නේද? ඉතින් හරිම ලස්සනයි යාළුවනේ. මට නම් මේ වලාකුළු ටිකයි මේ ගඟයි හරියට නිකන් චිත්‍රයක් වගේ. අපේ රටේ ලස්සන තැන් කොච්චරනම් තියනවද නේද යාළුවනේ? ඒ අතරින් මගේ ඇස් නම් මේ තැන් වලින් කොච්චර ටික දෙයක්ද දැකලා තියෙන්නේ. ඉතින් මං ප්‍රාර්ථනා කරන්නේ මං ජීවත් වෙලා ඉන්නකම් මට යන්න පුළුවන් හැම තැනටම මට යන්න වාසනාව ලැබෙන්න කියලා. අවුව තදේටම වැටලා තිබ්බ නිසා යාළුවනේ අපි මෙතනින් අයිස්ක්‍රීම් 3ක් කෑවා. අයිස්ක්‍රීම් ටිකත් අපි කාලා අපි එන්න පිටත් වුණා. අපිට එන ඒ පාරෙම නාරම්පනාව හම්බ වෙනවා. අපි පුතාට නාන්න ඕන කිව්වා. ඉතින් අපි නවත්තවුවා. අපි මීට කලිනුත් නාරම්පනා ඇවිත් නාලා තියෙනවා යාළුවනේ. මේ පාරෙද්දී නම් වතුර හොඳටම අඩුයි. පායන නිසා වෙන්න ඕනේ.
අපි ප්ලෑන් කරලා ආපු ගමනක් නෙවෙයිනේ. ඉතින් අපි මගින් තමයි ෂෝට් දෙකක් ගත්තෙත් අපි නාන්න කියලා හිතාගෙන ඇඳුම් අරන් ආවේ නෑනේ. අපේ බබාට නම් හරි සතුටුයි ඉතින්. මෙතන වතුර ටිකත් හරිම ෂෝක් යාළුවනේ සීතලට තිබ්බා. අපි ඉතින් රස්නේ හිට මෙහෙට ගිහිල්ලා ඒ ගියපු ගතියත් මෙතෙන්ට ඇවිල්ලා නාගදී අඩු වෙලා ගියා. ඉතින් අපි ඒකලා නාලා අපිට හොඳටම බඩගිනි. අපි එන ගමන් කෑම කඩේකින් කෑම එක්කුත් කෑවා. අපේ ගමන් මෙහෙම තමයි යාළුවනේ. අපි යන්නේ කොහෙවත් ගිහින් ඉවර වෙන්නේ කොහෙන්වත් අපිට පුළුවන් විදියට අපිට යන්න පුළුවන් තැන්වල ගිහින් කන්න බොන්න පුළුවන් දේවල් කාලා ඉන්න එක තමයි අපේ සතුට. ඉතින් ඔන්න යාළුවනේ උදේ ගියේ ගමන ගෙදර එද්දි හවස් වුණා. ඉතින් හරිම ලස්සන විදිහට අද දවසත් ඉවර වුණා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න.